කොහොමද කට්ටියට මොන කාලෙකින් පොඩි වීඩියෝ එකක් ගෙනාවා නායයා මේ පටන් ගැනීමේ මුල කඩු ගන්නාව. මොනවාද කඩු ගන්නා පැත්තට රෝමක් තාලා යන්න ආවා. මේ හිමාඩු දවස් ටිකේ මෙහෙත් අර නුවරඑළිය වගේ තිබ්බ ලස්සන සෑහෙන්න අඩු වෙලා පාර සවුත් වෙලා ගස් උයි කඳුයි සේරම කඩ වැටලා මේ වීඩියෝ එකේ මම ටිකක් වීඩියෝ කරලා දාලා තිනවා. සෑහෙන්න වාහන නවත්තලා මෙකනේ මිනිස්සු සෑහෙන්න මේ ලස්සන විදපු තැන් කීපයක් තමයි මේ දැන් පහු කරගෙන යන්නේ. ඒ තැන් ඔක්කොම දැන් කට්ටිය අඩුයි. ඒ කට්ටිය දැන් අයින් කරලා තියෙන්නේ උතන ඒ ටිකේ භයානක නිසා. ඔය එතන ඉස්සරහා පේන උද වංගුවේ වෙන්දර උතන වාහන හොදන තැනක් තියෙනවා. එතන දැන් ඇත්තෙම නෑ. උතන මේ ලොකු ඉඩක් තිබ්බ වාහන දෙක තුනක් නවත්තන්න. දැන් එතන පේන්නම නෑ. උතන උඩ කන්දම කඩ වෙලා තියෙන්නේ. ඩිම් අක්කර ගානක කන්දක් සේරම ඔක්කොම පල්ලෙහාට හේදිලා වෙලා තියෙන්නේ. ඔය දකුණු පැත්ත උඩ තියෙන ගෙවල් ඔක්කොගෙම පිටිපස්සවල සමහරක් ගෙවල් පිටිපස්සවල මේ කඳු පස් ඔක්කොම ඇවිල්ලා හිර වෙලා තියෙන්නේ පිටිපස්සෙන්. දකුණු පැත්තේ තියෙන කඩු ගන්න වම්බලම. මේ තැන් වල පොඩි පොඩි නායයන් ආපු දැන් සේරම දැන් සුද්ධ කරලා තියෙන්නේ. ඔතන ඉස්සරහා පේන තැන තමයි එතනින් එහාට තමයි දරුණුවටම නායය ගියේ. කියන්නේ පාරම වැහිලම ගියා අර රම්බෝඩ වගේ. පොඩි පොඩි පස් කඳු නෙමේ සම්පූර්ණ කන්ද පිටින්ම පාරේ තිබ්බේ හැම කියන්නේ පස් ගොඩම පාරේ තිබ්බේ. ඔතන ඉස්සරහා දකුණු පැත්තේ තමයි අර ඉස්සල්ලාම ගලක් ආවේ කඩේකට. වෙලා 6 දිනක් නැති වුණේ. අන්න එතන තමයි ඔය. ඔතන ඒ තිබ්බ හැටි දැක්කනම් බය හිතෙනවා ඒ දවස්වල ඒ ගල දැක්කනම්. මාන ලොකු ගලක් ඇල්ල තිබ්බේ. හිම් බේරුණ මිනිස්සු බේරුණේ කොහොමද කියලා හිතා ගන්න පුදුමයි අපිට. ඒ තරම් ලොකු ගලක් ඇල්ල තිබ්බේ.